guys. ඔන්න ඔයාලට මම අවුරුදු ලෝකයේ කියන්නේ වෙසක් මාසෙත් ලඟ වුණාට පස්සේ. විවිධ හේතු කිහිපයක් හින්දා මේ අවුරුද්දේ අපි අවුරුදු සමරන්නේ නැහැ කියලා තීරණය කළා තියෙද්දි ආයෙත් අපි තීරණය කරා කමන්නේ. අපි පොඩියට හරි අවුරුදු සමරමු කියලා. ඉතින් මේ ඒකට තමයි ලෑස්ති වෙන්නේ. අද 11 වෙනිදා. ඉතින් අපේ ගෙදර කට්ටිය නම් හොගාලා ගෙදර අස් කරනවා. හැබැයි මට නම් ලොකුවට මේ පාර ඒ අස්පස් කරන වැඩවලට නම් සම්බන්ධ වෙන්න බැරුව ගියා. අපේ නංගි නම් යාගේ රූම් එකත් අස්පස් කරන්න පටන් ගත්තා. හැබැයි මම නම් මේ පාර අවුරුද්දට මගේ රූම් එක අස් කරේ නැහැ. මොකද මේ ඊට ලොකු ප්ලෑන් එකක් තියෙනවා. අපි ඒක තව ඉස්සරහට බලමු. ඉතින් මේ අම්මා හදන්නේ මගේ ෆේවරිට් කෑම එක. ඉතින් අනිත් ඒවා හදන්න කලින් මට ඉවසන් ඉන්න බැරි හින්දා ඉතින් මම ඒකත් එක්ක කෑවා. මේ පාර වෙනද වගේ නැතුව පොඩි වැස්සකුත් තිබ්බ අවුරුදු කාලේ. ඉතින් ඔයාලගේ පැත්තට කොහමද? ඔයාලගෙත් මේ විදිහට වැස්සද කියන්නකෝ. ඉතින් වැස්සත් බලාගෙනම මම දැන් හදන්නේ ඉතුරු වල ටිකක් කරන්න. අද දවල්ට අපිට අපේ නේබර් කෙනෙක්ගෙන් කෑමක් හම්බුණා. මේ ටිකේම ඉතින් එහෙම තමයි. මොකද අපේ අම්මට සර්ජරි එකක් කරලා තියෙන්නේ. ඉතින් කට්ටියකින්ම හැම හම්බෙනවා. 11 වෙනිදා ගත වෙලා ගියේ ඒ විදිහට තමයි. ඉතින් මේ තියෙන්නේ 12 වෙනිදා. අදත් මම උදේම වැඩ පටන් ගත්තේ ඕගනික් එක්ක. ඉතින් මේ ටික මම පරිවර්තන ටිකට තමයි වැඩිපුර ફોකස් කරන්නේ. ඒ අතරතුර අපේ නංගි අද බිමට තීන්ත ටික ගන්න මේ හදන්නේ. මේ පාර අපි ගන්න හිතුවේ කළු පාට එකක්. මොකද රතු පාට ගැලපෙන්නේ නැති වෙයි කියලා හිතුණා. තීන්ත ගන්න හින්දා ඇතුළත තිබිච්ච බරු ටික දැන් ඔක්කොම තියෙන එළියේ. අපේ ආච්චිත් ඇවිල්ලා ඉන්නවා වැඩ කොහොමද බලන්න. අදත් ඉතින් ඊයේ වගේම ටිකක් වැස්ස හවස් වෙලා මේ ටිකේම අපේ අම්මා දිගටම ගෙදර ඉන්නේ. ඒ හින්දා ටිකක් වෙනස් රෙසිපීස් මම try කරනවා. ඉතින් මේ තියෙන්නේ එහෙම try කරපු රෙසිපි එකක්. ඉතින් ওই විදිහට තමයි 12 වෙනිදා ගත වෙලා ගියේ. ඉතින් අද තමයි පරණ අවුරුද්ද. ඒ කියන්නේ 13 වෙනිදා. අපි ඊළඟට ගියේ කැවිලි ගන්න. ඉතින් අපේ ගෙවල් ළඟම ඉන්නවා ආච්චි කෙනෙක්. එයාගෙන් තමයි අපි කැවිලි ගන්නෙ. එයාගේ කැවිලි ගොඩක් රහයි. පළවෙනි පාර්ට ඉතින් මේ පාර අපි මුකුත් හැදුවේ නෑ ගෙදර. වෙනදට සාමාන්‍යයෙන් අම්මා කුකිස් හරි ගෙදර හදනවා. කැවිලි ටික අරගෙන අපි හැම ගියා කඩේට මේ මගේ මාකරේ කිවරලා එක ගන්න හදිසියෙම. ඉතින් ඒකත් අරගෙන ඇවිල්ලා අම්මා නම් උයන්න පටන් ගත්තා. ඉතින් අම්මගේ රසමස ලන්ච් එකත් කාලා ඊළඟට ඩෙසර්ට් එකත් අරගෙන මේ තියෙන්නේ අපව රෑ තමයි. අවුරුදු මේසෙට කේක් එකක් තිබුණ නැත්නම් එච්චර ලස්සනක් නෑනේ. ඉතින් රෑ කියලා බලන්න නැතුව මම මේ හදන්නේ කේක් එකක් හදන්න. මුලින්ම හදන්න ගියා අපි බටර් කේක්. ඊට පස්සේ ඉතින් ඒක ෆෘට් කේක් එකක් බඩපත් වුණා. මොකද අපේ අම්මා කැමති ෆෘට් කේක් ගන්න හින්දා. කේක් එක ඩෙකොරේට් කරන එකේ නම් මට මේ විදියට තමයි වීඩියෝ ටික ගත්තොත් තියෙන්නේ. මොකද මම මේක ෂූට් කරේ ෂෝට් වීඩියෝ එකකට හින්දා. ඔයාලට මම පොඩි කොටසයි මෙතනදී පෙන්නන්නේ. ඉස්සරහට බලන්නකෝ මම ඔයාලට සම්පූර්ණ කේක් එකම පෙන්නන්නේ. අවුරුදු දවසට තමයි. ඉතින් මේ පාර නැකත් තිබ්බ ටිකක් දවල් වෙලානේ. ඉතින් එතකම් මම ඕගනික් වැඩ ටික කරා. මේ තියෙන්නේ නැකත වෙලාව තමයි. අපිත් ඉතින් ටීවී එක දාගෙන ඒකෙන් බලාගෙන තමයි චාරිත ටික කරේ. ඉතින් අපි පහනක් තියලා ඊට පස්සේ ආපහු ආහාර බබේට තවත් වෙලාවක් තියෙනවානේ. ඉතින් ඒ ටිකෙත් ඉතින් කරේ මම පාඩම් කරපු එක තමයි. මෙයා නම් ඉතින් හොඳටම නිදී අවුරුදු දෙකකට නම් තේරුමක් නෑ ලොකුවට. ඊළඟට තියෙන ආහාර අනුභවයනේ. ඉතින් අපි ලස්සන මේසෙ හදාගමු.